වාසනාවන්ත පින්වතුනි පින්වතියනි අද මා විරුදු දහම් දේශනාවට මාතෘකා කරගත්තේ චුල්ලපදුම ජාතකයේ නැමැති ආදර්ශමත් කතා පුවත. ඒ ගායනා කිරීමට පළමුවෙන් අප සියලු දෙනා තුනුරුවන් සරණ යමු. සාරදහම් රස දෙනා පාර සදා බුදුනා ගෝරවලා වැසි වැස්සුවේ මාර සෙනග පැරදුනා නාමින් පව් සැමදිනේ දාමින් අග තැන්වුනේ යාගුණ ලොව පෑදුව ගැටි කහචීවරයෙන් පෙනී ලෙලදී දම් රස පිරේ ගලමින් පාලට හැරේ ගලන ජලය සිල් සුවඳයි නේරංජන ගන්තිරේ හොඳ ගුණ දම් රැස්තුව තෙදමරු පසු බැස්සුව අද නම දෙමි භගවත් හිමි සදහම් වැසි වැස්සුව සුන්දර අම බස් බෙදු තුන් ලොවටම සිත් සැදු පින් බල ලැබ ගන්නට අද මම නම දිමි සම්බුදු තිරසැප අත්හර දමා කරමින් පින් සිත් දිනා සුරගුරු ත්‍රිලෝකනාථ මරණි මරා බුදුනා මරණි මරා බුදුනා මරණි මරා බුදුනා. සදහවතුනි සදහවතියනි චුල්ලපදුම ජාතකයේ නැමැති ආදර්ශමත් කතා වස්තුව ශ්‍රවණය කරන්න සියලු දෙනාම සූදානම් වෙමු. පෙර බරණැස් පුරවරයේ බඹදත් මහා නිරිඳුතුමා කරමින වැසියව පාලනේ සෑම විටදීම නුවණ යොමා තරුණ දේවියත් සමගින් රන් රස වගේ කල් ගෙවන්නේ ඒ අතරේදී සිදුන හොඳ පුවතකි පහදලා දෙන්නේ මහා නිරිඳුට දාවීමෙන් තරුණ බිරිඳ ගැප් ගන්නේ දස කඩ මාසයක් ලබලා පුත්රුවණකි බිහි වෙන්නේ පෙර බරණැස් පුරවරේ තරුණ බඹදත් රජතුමා තරුණ රාගදේවිය සමග රටවැසියාව දැහැමින් සෙමින් පාලනය කළා. මේ තරුණ රජතුමාට දාවි ගැබ්ගත් තරුණ රාගදේවිය දසකඩ මාසයක් ලබලා ලක්ෂණ පුත්රුවණක් බිහි කළා. පුත් කුමාරයා දැක්ක තරුණ පිය රජතුමා සන්තෝෂ වෙලා සතදත් බ්‍රාහ්මණයන් ගෙන්නලා පුත් කුමාරයාට නාමයක් තබන්ට කියනවා. දුල්ල වඩන බමුණු පිරිස පලා අපල දෙක ගනිනවා. චුල්ල පදුම කියලා එදා පුත් කුමරුට නම තබනවා. දුන්න පඳුරු ගත්ත බමුණු රජ මැදුරෙන් යන්ට යනවා. පින්වත් මේ පුත් කුමරුව ඇස් දෙක වගේ රැක ගන්නවා. පලාපල ගන්න බමුණු නාමයක් ලැබුවා චුල්ලපදුම කියලා. මේ චුල්ලපදුම කුමාරයාව ඇස් දෙක වගේ රැක බලා ගත්තා. චුල්ලපදුම කුමාරයා ලදරුවියට පා තබනකොට නැවත වාරයක් ගැප්ගත් තරුණ රාගදේවිය තවත් පුත් කුමාරයෙක් බිහි කළා. වරින් වර 6 වාරයකට තවත් කුමාරවරු 6 දෙනෙක් බිහි කළා. මේ රාජ කුමාරවරු 7 දෙනා රාජමාලිගාවේ සොහොයුරු ප්‍රේමයෙන් වෙලී ජීවත් වෙනවා. කුමාරවරු 7 දෙනා තරුණ වියට පා තබනකොට රජතුමත් රාගදේවියත් සාකච්ඡා කරලා ලක්ෂණ කුමාරිකාවන් 7 දෙනෙක්ව සරණ පාවා දුන්නා. දැන් මේ කුමාරවරු 7 දෙනත් කුමාරියන් 7 දෙනත් ඉතා සන්තෝෂයෙන් රාජමාලිගාවේ ජීවත් වෙනවා. එක් දවසක්
චුල්ලපදුම වැඩිමහල් කුමාරයා මංගල හස්ති රාජයා පිට නැගී නුවර සංචාරයක් කරනවා. චුල්ලපදුම කුමාරයාගේ පසුපස විශාල සෙනගක් ඉන්ට වුණා. චුල්ලපදුම කුමාරයා ගැන පැහැදීමට ලක් වුණ රටවැසියා පසුපසින් වැල නොකැඩී එනවා. මහරජතුමා උඩු මහන්තලයේ සිට මේ දර්ශනය දැක්කා. මහසෙනගක් චුල්ලපදුම කුමරුන් පසුපස එන්නේ. මහරජතුමා මෙය දකිමින් සිත යට සැක ඇති වෙන්නේ. මැදුරට ආපසු කුමරුට මහරජතුමා කරලා කතා. අදරින් පවසන්න උනා මේ විදියට හොඳට හිතා. බාල සොහොයුරන් සමගින් චුල්ලපදුම පුතුමනරන් කෝල නැතුව ඔබ සැම දෙනා යන්නට ඕනය නුවරින්. යම් දිනයක මාමල පසු ඇවිදින් රජකම් කරන්න. පිම්බර කුමරුන් සත් දෙනා කුමාරියන් සමග යන්න. සැකයක් ඇති වුණා මහරජතුමාට. මං වහම චුල්ලපදුම කුමාරයාවත් අනිත් කුමාරවරුන්වත් රටින් පිටවහල් කරන්න ඕනේ. කතා කළා. පුත්වරුනි, වහම ඔබේ කුමාරියන් සමග නුවරින් පිටත් වෙන්න. මාමල දවසක ඇවිත් නැවත රටේ පාලනයේ බාර ගන්නට. පිය රජතුමාගේ වචනේට අවනත වුණ මේ කුමාරවරු 7 දෙනා පිය රජතුමාටත් මව් දේවියටත් දණ්ඩ නමස්කාර කරලා රජ සම්පත් අත්හැරලා මගට වමනා ආහාර පාන ආදි අරගෙන 14 දෙනා රාජමාලිගාවෙන් පිටත් වුණා. මිරිඳුට සහ මව් දේවිට දණ්ඩ නමස්කාර කළා. අනිකට රජ සැප හරදා රජ මැදුරින් පිටත් වෙලා. ගම්දනියම් ගම් පසු කර මහවනයත් පසු කරලා. එනවා මේ පිරිස එදා වැලි කතරක් වෙත එකලා. එනා ආහාර ඉවර වුණා කුසගිනි ටික ටික දැනිය. බාල සොහොයුරන් සය දෙනා සාකච්ඡාවක් කළේය. මේ 14 දෙනා ගම් නියම් ගම් වනාන්තර පහු කරගෙන වැලි කතරකට ආවා. වැලි කතරට ළඟා වෙනකොට ගෙනාපු ආහාර පාන ආදී අවසానයි. දැන් බාල කුමාරවරු 6 දෙනා මෙහෙම සාකච්ඡාවක් කරනවා. මේ විදියට සිටියෝතින් කුසගින්නේ මිය ඇදෙන්නේ. කුමාරියන් මරා ඔවුන්ගේ මස් කමුදැයි අසන්නේ. බාල කුමරුගේ කුමරිය පළවෙනි දිනයේදී මැරුවේ. කෝල නැතුව 13කට කොටස් කරලා එය කැපුවේ. චුල්ලපදුම කුමරුට සහ කුමරිට දුනි කොටස් දෙකක්. එක කොටසක් කුමරු ඉතින් සංගවාලා සැබුවේ උදක්. මේ කුමාරවරු 6 දෙනා සාකච්ඡා කළේ මෙහෙම හිටියොත් මැරෙන්න සිද්ධ වෙනවා. අපේ කුමාරියන් මරලා මස්කමු. චුල්ලපදුම කුමාරයා අකමැති වුණා. නමුත් බාල සොහොයුරන්ගේ තීරණය ස්ථීර වුණා. පළවෙනි දවසේ බාල කුමාරයාගේ කුමාරිකාව මැරුවා. කොටස් 13කට කැපුවා. චුල්ලපදුම කුමාරයාටත් දේවියටත් කොටස් 2ක් දුන්නා. එයින් එක කොටසක් චුල්ලපදුම කුමාරයා නොකා සංගවලා තැබුවා. අනිත් කොටස දේවියට දුන්නා. දෙවෙනි දවසේ කොටස් 12කට කැපුවා ඊළඟ කුමාරයාගේ කුමාරිකාව. එයින් කොටසකුත් සංගවලා තැබුවා. තුන්වෙනි දවසේ ඊළඟ කුමාරිකාව කොටස් 11කට කැපුවා. ඔය වගේ දින 6කදී කුමාරියන් 6 දෙනා මරන් කෑවා.
හත්වෙනි දවසේ මරණය තියෙන්නේ චුල්ලපදුම කුමාරයාගේ කුමරියට. එදා බාල සොහයුරන්ට චුල්ලපදුම කුමාරයා සංගවල තිබුණ මස් කොටස් 6 දුන්නා. අදට මගේ දේවියට අබේදානිය දෙන්න. ඒ කොටස් 6 කාලා කුමාරවරු සන්තෝෂයෙන් නිදාගත්තා. රාත්‍රී කාලේ චුල්ලපදුම කුමාරයා තම කුමාරිවත් රැගෙන බාල සොහයුරන්ට රහසින් ඇයව මරණින් මුදාගෙන වැලි කතරේ ගමන ආරම්භ කළා. ටිකක් දුර යනකොට කුමරිය මෙහෙම කියනවා. අනේ ඉතින් තව අඩියක් වත් බෑ මට පෙරට යන්න. දැනේ මගේ දෙපාවල වේදනාව මී අහන්න. තම කුමරිව ඔසවාගෙන එවන් දිනී අරන් කරට පෙමදරයෙන් චුල්ලපදුම කුමරු ගමන් කළා පෙරට. අනේ හිමියනි තව අඩියක්වත් ඉදිරියට යන්න බෑ. දෙපාරි දෙනවා. කුමාරියට තියෙන ආදරය නිසා ඇයව ඔසවලා කරමතින් තබා ගත්තා. කරමතින් තබාගෙන තව ටිකක් දුර යනකොට මෑ කියනවා. තව අඩියක්වත් ඉදිරියට මම යන්නේ නැහැ. මට අධික පිපාසයක් දැනෙනවා. මට වතුර ඕන. වැලි කතරක කොහෙන්ද දිය සොයන්. අනේ දේවිය ඔහොම ඉවසගෙන යන්. බෑ බෑ මට යන්න බෑ. චුල්ලපදුම කුමාරයා ඒ වෙලාවේ අරගත්ත තමන්ගේ අසිපත අතට අරගෙන අසිපත සුරතට දකුණු උරය හනික පලා විගහට තම දේවිය හට බොන්නට දුන්නනේ කළා. තම හිමියාගෙන් වැగిරෙන රුධිරය හොඳ හැටි බීලා නැවත ගමන් ඇරඹුවානේ පිපාසෙ සංසිඳ වීලා. අසිපත අතට අරගෙන දකුණු උරේ පලා ලේබොන්ට දුන්නා. කිසිම හිතක් පපුවක් නැති මේ නපුරු දේවිය තමන්ගේ ස්වාමියාගේ රුධිරය බීලා පිපාසෙ සංසිඳව ගත්තා. තවත් ඉදිරියට ගමන් කළා. දැන් දුරු කතර ගෙවාගෙන ආව ගඟක් අයිනකට. බැලුවා හොඳ පරිසරයක් ජීවත් වෙන්න. ගඟ අසබඩ පුංචි අතුපැලක් සාදාගත්තා ජීවත් වෙන්න. සෑමදාම චුල්ලපදුම කුමාරයා දේවිය අතුපැලේ නවත්තලා වනාන්තරයේ කෙවිතත් කූඩෙත් අරගෙන ගොස් රසබර පළවැළලාගෙන ඇවිත් කන්ට දෙනවා. මෙහෙම බොහොම සමගියෙන් මේ දෙන්න ගඟ අසබඩ අතුපැලේ ජීවත් වෙන අතර එක් දිනක් මෙසේ සිදුවීමක් වුණා. සොරකම් කළ තරුණයෙක්ගෙන් අතපය හතරම කපලා ඔරුවක දාලා එවනවා කොටා ගඟේ පා කරලා. ගානක් තිස්සේ මේ කොටා ගඟේ පාවෙනවා. වනවීලා තුවාල අනේ දුර්ගන්ධය පැතිරෙනවා. අතපය නැති කොටාන් ඉතින් විලාප හඬ පතුරන්නේ. ගුණවත් චුල්ල පදුම කුමරුට මෙය ඇසෙමින්නේ. සොරකම් කරපු තරුණයෙකුට රාග දඬුවමක් දීලා අතපය හතර කපා දාලා ඔරුවක පා කරලා ගංගාවේ වුණා. දින ගාණක් තිස්සේ මේ ඔරුව පාවීගෙන එනවා. දැන් අර තුවාල වන වෙලා දුර්ගන්ධය හමනවා. හොරා විලාප තියෙනවා. පැලේ ඉන්න චුල්ලපදුම කුමාරයාට මේ විලාප හඬ ඇහුණා. ගඟට පැනලා පීනාගෙන ගොස් ඔරුව ඇදගෙන ගොඩට ගෙනාවා. අතපය නැති කොටාව ඔසවගෙන අතුපැලට අරන් එනකොට චුල්ලපදුම කුමාරයාගේ කුමරිය චුල්ලපදුම කුමාරයාට දොස් පවරන්ට වුණා.
විතරක් ගඳේ බැරියෙන් ඉවසාගෙන ඉන්නට මට මංකට දැයි කොට මිනිහව අරගෙන ආවේ පැලකට කුමරියන් එපා එසේ කියන්න අනුකම්පා කරමු ඔහුට මිනිසත්කම ඒක බවයි කුමරා කිව්වනේ කුමරිට චික් විතරක් ගඳේ ඉන්න බෑ කුමරිය කෙල ගැහුවා කුමරිය එහෙම කියන්න එපා අපි මේ මිනිසව සුවපත් කරගමු ඒකයි මිනිස් ගුණ ධර්මී පොඩි මැස්සක් හදලා මේ අතපය හතර නැති කොටාව මැස්ස මත තබලා වනාන්තරයේ ගොහින් වන ඖෂධ සොයාගෙන ඇවිත් අර අතපය හතර තිබුණ තුවාල සුව කළා ඉන්පසුව දිනපතා කෙවිතයි කූඩේයි අරගෙන වනේ ගොස් පළවැල්ලාගෙන ඇවිත් තමන්ගේ කුමරියටත් අතපය හතර නැති කොටාටත් කන්ට දෙනවා මේ රසබර පළවැල කාලා දවසින් දවස අතපය නැති කොටා පුෂ්ටිමත් වෙන්න පටන් ගත්තා අන්න අර අතපය නැති කොටා පුෂ්ටිමත් වෙනකොට අර කුමාරිකාවට කොටා ගැන ආසාවක් ඇති වුණා එදා පැලට ගේනකොට දුර්ගන්ධයයි කියලා කෙල ගහපු කුමරිය චුල්ලපදුම කුමාරයාට රහසින් අතපය නැති කොටා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා කොටා කියනවා දවසක් මෙහෙම බැරි වෙලාවත් මෙවන් රාස අසුනොතින් ඔබේ හිමියට මරුන් කන්න සිදු වෙනවා නේද සොඳුර අපි දෙදෙනාට මගේ රං කඳ ඔයා එපා කිසි දෙයකට බය හිතන්ට මට පුළුවන් මගේ හිමියව සැනකින් මරලා දමන්ට කොටා කියනවා බැරි වෙලාවත් ඔයාගේ ස්වාමියාට මේ රහස එළි වුණොත් අපි දෙන්නට මරුන් කන්ට වෙනවා මේ චපල දේවිය කියනවා ඔයා කිසි දෙයකට රං කඳ බය වෙන්න එපා මම මගේ ස්වාමියව මරා දාන්නට තීරණයක් ගන්නවා අන්න චුල්ලපදුම කුමාරයා පළවැල්ලාගෙන පැලට ආවා මේ කුමරිය අසනීපෙන් වගේ ඉන්නවා බොරුවට ඇයි කුමරිය අසනීපයක්ද නැහැ ස්වාමීනි එහෙනම් ඔබ නිකන් වේදනාවෙන් වගේ ඔබට මතකද ඔබේ සොහොයුරන් 6 දෙනාගෙන් මා මරණයෙන් මුදාගෙන එනකොට වැලි කතරදී මම බාරයක් වුණා අර පේන පර්වතයේ මුදුනට ගිහින් මල් පූජා කරලා ඒ බාරය ඔප්පු කරනවා කියලා තාම බැරි වුණානි සෑමදාම රැට ඇවිත් කවුද මන්දා මගේ බෙල්ල තද කරන්න පටන් ගන්නවා අනේ ස්වාමිනී ඉක්මන් කරලා ඒ බාරය ඔප්පු කරමු හොඳයි සොඳුර අපි අද හවසම ඒ තීරණේ ගමු ඕලු නෙළුම් මානෙල් මල් කුමාරයා නිලං ඉන්නි බොහොම හොඳින් දේවි සමග පර්වතෙ මුදුනට නගින්නි චපල දේවි කතා කරලා කුමාරයාට මෙසේ කියන්නි අපල ඉතින් දුරු වෙන්නට ඔබම බාරේ ඉටු කරන්නි චුල්ලපදුම කුමාරයා ඕලු නෙළුම් මානෙල් මල් නෙලාගෙන ආවා කුමරියා සමග නැග්ග පර්වතයේ මුදුනට ඈ කියනවා ස්වාමිනි ඔය මල් ටික කොහොම තියලා ඔබම මේ බාරේ ඔප්පු කරන්න චුල්ලපදුම කුමාරයා ඕලු නෙළුම් මානෙල් මල් පර්වතයේ මුදුනේ තබලා බාරේ ඔප්පු කරන්න සූදානම් වෙනකොට චපල කුමරිය මේ වගේ ක්‍රියාවක යෙදුණා අතපය හතරම නැති කොට කුට කුමරිය පෙම බැඳිලා චුල්ලපදුම කුමරුව කන්දෙන් පහලට තල්ලු කළා චුල්ලපදුම කුමරු නැණි කන්දෙන් පහලට වැටුණි කඳු පාමුල තිබුණ දිඹුල් ගසක් මතය ඔහු රැඳුණි පසුපසින් ආමේ චපල කුමරිය චුල්ලපදුම කුමාරයව
කන්දෙන් පහළට තල්ලු කළා. නමුත් මේ පින්වත් චුල්ලපදුම කුමාරයා ඒ කඳු පාමුල තිබුණ විශාල දිඹුල් ගසක අත්තක රැඳුණා. දිඹුල් කන්න සෑමදාම මේ දිඹුල් ගසට එනවා තලගොයි. එදා එනකොට දැක්කා ගහේ අත්තක් බදාගෙන මිනිසෙක් ඉන්නවා. ගොයා හිතුවා මොහු ඉන්නේ මාව මරන්ට. බියෙන් ආපසු හැරී ගියා. මේ වගේ ගොයා දින 6ක් ආවා. දින 6ේම ආපසු හැරී ගියා. 7 වෙනි දවසේ ගොයා හිතනවා මාව මැරුවත් කමක් නැහැ. මම මොහුගෙන් අහන්න ඕන මොහුට කරදරයක්ද කියලා. ගිහිල්ලා අහනවා මිත්‍රයා, ඇයි ඔබ මේ දිඹුල් ගසේ අත්තක් බදාගෙන ඉන්නේ? චුල්ලපදුම කුමාරයා තලගොයාට සියලු විස්තර කීවා. හොඳයි මම ඔබට උදව්වක් කරන්නම්. මේ ගහෙන් බිමට බස්සවන්නම්. මිනිස් ගමකට යන පාර පෙන්වන්නම්. මගේ පිට උඩ නැගලා මාව හොඳට හයියෙන් අල්ල ගන්න. අන්න චුල්ලපදුම කුමාරයා තලගොයාගේ පිට උඩ නැගලා පිට බදාගත්තා. තලගොයා චුල්ලපදුම කුමාරයාව දිඹුල් ගසින් බිමට බස්සවලා බරණැස් පුරවරයට යන පාර පෙන්නුවා. බරණැස් පුරයට එන විට චුල්ලපදුම කුමරුතුන් බරණැස් රජ කලුරිය කර දින 7ක්ම ගෙවි ඉතින් රජමැදුරට පැමුණුණු කුමරුව ඇමතිම් පිළි අරගෙන රජකම බරණැස් පුරවර කුමරුන් හට පවරා දෙන. බරණැස් පුරවරයට එනකොට චුල්ලපදුම කුමාරයා පිය රජතුමා කලුරිය කරලා දින 7ක් ගෙවිලා රාජමාලිගයට ආපු චුල්ලපදුම කුමාරයව මැති ඇමතින් ඉතා සන්තෝෂයෙන් පිළි අරගෙන රාජාභිෂේක කළා. බරණැස් පුරවරේ රජකම බාර දුන්නා. පින්වත් චුල්ලපදුම කුමාරයා මෙන්න මෙහෙම දන්සල් 4ක් ඉදි කරලා දිනපතා දාන දෙන්න පටන් ගත්තා. දන්සල් 4ක් හදමින් සේවකයන් පත් කරමින් පින්වත් මහ නිරිඳුන් දන් දෙන්ට උනා කරුණාවෙන්. දුගී මගී යාචකයින් දිනපතාම පැමිණෙන්නේ ආහාර පාන භුක්ති විඳලා නිරිඳුන් හට පින් දෙන්නේ. මේ දන්සල් 4ට සේවකයෝ යොදලා දුගී මගී යාචකයින්ට දන් දෙන්න පටන් ගත්තා. දුගී මගී යාචකයින් දිනපතාම වැල නොකැඩී දන්ශාලාවල් වලට එනවා. ආහාර පාන භුක්ති විඳලා සන්තෝෂයෙන් ඉපිලීමෙන් චුල්ලපදුම රජතුමාට පින් දෙනවා, දේවාශිර්වාද පතනවා. අන්න පින්වතුනි, චුල්ලපදුම කුමාරයව කන්දෙන් පහළට තල්ලු කරලා අර ගඟ අසබඩ අතුපැලේ අතපය නැති කොටා සමග සන්තෝෂයෙන් ජීවත් වෙන්න බලපු කුමරියට වනාන්තරයේ පළවැල සොයාගන්න බැරි වෙනවා. මේ දෙන්නට කන්න තරම්වත් පළවැල දැන් වනාන්තරේ නැහැ. මොකද මේ පළවැල ලැබෙන්නේ නැත්තේ චුල්ලපදුම කුමාරයාට කරපු අපරාධය නිසා. අතපය නැති කොටා පැලේ තබමින් යයි මහවනයට නැත පළවැල නෙලා ගන්න මේ දෙන්නාට කෑමට. කැලේ සිටියොතින් අයියෝ කුසගින්නේ මිය ඇදේවි. මිනිසුන් අතරට ගියොතින් දුක හිතලා උදව් දේවි. මේ කුමරිය හිතනවා දැන් කැලේ හිටියොත් කුසගින්නේ මැරෙන්න වෙනවා. මිනිසුන් අතරට ගියොත් දුක කියලා මොනවා හරි ඉල්ලගෙන කාලා ජීවත් වෙන්න පුළුවන්. මෑ මෙසේ විශාල වට්ටියක් ගොතනවා.
යොදලා වට්ටියක් ලොකුවට කොටාව ඇතුළට දමමින් එනවා කැලෙන් ඒ වට්ටිය කුමරිය හිස උඩ තබමින් දකින දකින අය ඇය හට අනුකම්පා ඇතිවීලා දුකින හිමිය රකින ළඳකි උදව් දෙනවා එකතු වෙලා වට්ටියක් ගොතලා අතපය නැති කොටාව වට්ටිය ඇතුළට දාගෙන හිස මත තබාගෙන මේ කුමරිය කැලෑවෙන් ආවා මිනිස් ගම්මානයකට දැන් දකින අය මෑ ගැන අනුකම්පා කරනවා අනේ ස්වාමියාට සලකන බිරිඳක් අතපය නැති ස්වාමියාට උදව් කරන ගුණවත් කාන්තාවක් හැමෝගෙම ආහාර පාන ආදී මිල මුදල් ඇඳුම් පැළඳුම් ලැබෙනවා සමහර අය ඇගෙන් විස්තර අහනවා සමහර අය මේ විදියට අහනවා ඇයගෙන් විස්තර ගොත බොරු ඒ අය හට දෙනවා කුමරිය උත්තර මව්පිය මගේ මොහුට විවාහ කරලා දුන්නේ සතුටු සිතින් ඔව් අතපය හතරම මගේ හිමියාගේ තිබුණානේ හොඳින් හැදිලා රෝගයක් කරුමෙට අතපය හතරම කැපුවේ මොනවා කරන්නද දෙවියනි එය පෙර කළ කරුමය වේ කළගුණ සලකන එක බිරිඳකගේ යුතුයකමක් නේද බැරි වුණ දා හිමියා දාලා යන එක නම් නරක නේද සමහර අය අහනවා මොකද ඔය අතපය හතර කපන්ට හේතුව මෙයා බොරු කියනවා මෙහෙම මොහුට මාව විවාහ කර දෙනකොට අතපය හතරම තිබුණා ඒ කාලේ මට හොඳට කන්න බොන්න සැලකුවා දරුණු රෝගයක් ඇදිලා අතපය හතර කැපුවා ඉතින් බැරි වුණ දාට ස්වාමියාව දාලා යන එක හොඳ නැහැ නේද පුළුවන් කාලේ මට උදව් කරහු මගේ ස්වාමියාව තනිකර දා මට යන්න බෑ ඔය අය දෙන සහයෝගයෙන් මම ජීවත් වෙනවා තව මෑට උදව් උපකාර කරනවා සමහර අය කියනවා එහෙම නෙවෙයි යන්න බරණැස් පුරවරයට පින්වත් රජ කෙනෙක් ඉන්නේ දන්සල් 4ක් හදලා දුගී මගී යාචකයින්ට දිනපතාම දාන දෙනවා ඔබයි ඔබේ අතපය නැති ස්වාමියාවයි දැක්කහම රජතුමා විශාල උපකාර කරයි මෑ හිතනවා ඔව් එහෙනම් මම දැම්මම යන්න ඕන මෑ පිටත් වෙනවා දන්ශාලාවල් වෙත දන්ශාලාවේ පොලිමේ කොටා හිසේ තබන් කුමරි ඉන්නා විට කොටා කියයි තම සොඳුරට ඇඹරි මාව අවුවේ වේලෙනවා බැහැරස්නය ඉවසන්නට තාම නැත්ද කන්න දෙන්නේ සොඳුරියේ පවසන්න කුමට සෙනෙහවන්ත මගේ කොටෝ පොඩියක් ඉවසන්න ඉතින් පෙනේද ඉන්නා සෙනගක් ආහාර ලබා ගන්න ලෙසින් මේ කුමරියත් කොටාව හිසමත් තබාගෙන දන්ශාලාවේ පොලිමේ ඉන්නවා කොටා අවුවේ වේලෙනවා කොටා කියනවා නේ මට රස්නේ ඉවසන්ට බෑ ඉක්මනට කන්න ලැබෙන්නේ නැද්ද කුමරිය කියනවා මගේ කොටෝ පොඩියක් ඉවසන්න පේනවද ඉන්න සෙනගක් ආහාර පාන ලබා ගන්න අන්න ඒ වෙලාවේ චුල්ලපදුම මහරජතුමා මංගලහස්ති රාජ්‍යයා පිට නැගී එනවා දන්ශාලාවේ අඩුපාඩු බැලීම සඳහා එනකොට දැක්කා අතපය නැති කොටාව හිසමත් තබාගෙන ඉන්න කුමරියව මහරජතුමා ඒ දෙස බලාගෙන නැවත රාජමාලිගාවට ගියා ගිහිල්ලා සේවකයෙක් කැඳවලා මෙහෙම විස්තරයක් කියනවා
යන්න කොන් ඔබ දන්සාලාවට ඉක්මන් කරලා ඉතින ඉන්නවන් අත පය නැති මිනිසෙක් සමගින් ලඳක් එතන එන්න කියන්න කොේ දෙන්නට දැන් රජ මාලිගයට යන්න උනා සේවකයා රජ අනපිලි අරන් එවිට ඔය දෙන්නට එන්න කීවා බඹදත් මහ නිරිඳුතුමා කුමරිය කියනවා කොටාට අප දෙන්නගේ පිනම තමා දැක්කද බඹදත් රජතුම අප දෙසමයි බලන් ගියේ වස්තුව දෙයි දෝත පුරා ඉක්මන් කර යමුකෝ ප්‍රියේ සේවකයා නුඹ වහම ගිහිල්ලා දන්ශාලාවේ පොලිමේ ඉන්නවා අතපය හතර නැති කොට මිනිසෙක්ව වට්ටියක දාගෙන හිස මත තබාගෙන ගැහැණියක් ඇයට මාලිගාවට එන්න කියන් රජාන පිළිගත් සේවකයා ගිහිල්ලා මේ අතපය නැති කොටාව හිස මත තබන් ඉන්න කුමරියට කියනවා අන්න ඔය දෙන්නට රජතුමා එන්න කීව වහම මාලිගාවට මේ ගැහැණිය හිතනවා රජතුමා බලාගෙන ගියා දැන් මංගල ඇතා පිටින් අනේ අපි ගැන දුක හිතිලා වෙන්නේ නැති මාලිගාවට එන්න කියන්නේ මගේ රත්තරන් කොටෝ අපි ඉක්මන් කරලා යන් අපි දෙන්නට රජතුමා දෝත පුරා වස්තුව දේවි මාලිගාව වෙතෙන් ආවා කොටා සමග මෙම කුමරිය රජතුමාව බැහැ දැකලා දෝත් නගා වඳින්ට විය නිරිඳු කියයි කුමරිය වෙත ඔය වට්ටිය බිමින් තබනු බොරු නොකියා ඔබගේ හිමියා පිළිබඳ ඇත්ත කියනු අතපය හතරම තිබුණා විවාහ වෙද්දි මගේ හිමියට හැදිලා රෝගයක් අතපය හතරම කැපුවා කරුමෙට මෑ කොටාව හිසේ තබාගෙන මාලිගාවට ආවා මහරජතුමාව දැකලා මේ කුමරිය දොහොත් මුදුන් දීලා වැන්දා රජතුමා කියනවා ස්ත්‍රියව ඔය වට්ටිය සමග ඔබේ ස්වාමියා බිමින් තබන් බිමින් තැබුවා මොහුගේ අතපය හතර කපන්ට හේතුව කිමක්ද බොරු නොකිය කියන්ට ඕන මෑ කියනවනේ පින්වත් මහරජතුමනි මගේ ස්වාමියාට මා විවාහ කර දෙද්දී අතපය හතරම තිබුණා ඒ කාලෙ මට හොඳට සැලකුවා කන්න බොන්න අඳින්න කිසිම අඩුවක් කළේ නැහැ නමුත් දරුණු රෝගයක් ඇදිලා අතපය හතරම කපා දැම්මා ඒ උනත් මම්මගේ ස්වාමියාව අමතක කළේ නැහැ බැරි වුණ අවස්ථාවේ පිටුපායාම හොඳ නැහැ මම හිඟා කාලා හරි මගේ ස්වාමියාව ආරක්ෂා කරගන්නවා මහරජතුමා ගැහැණිය ඔය ඔබ කිව්වේ සත්‍යද ඔව් මහරජතුමනි ඇත්තමයි මා බොරු කියන්නේ නැහැ අන්නේදා චුල්ලපදුම රජතුමා හිස මත පැලඳගෙන හිටිය රාජ ඔටුන්න පස්සකින් තැබුවා ගැහැණිය නුඹට මාව අඳුනන්ට පුළුවන්ද ගැලෙව්ව රාජාභරණ පෙන්නුව දකුණු උරහිස මතකද දා මගේ සොහයුරන් නුඹව මරාගෙන කන්න හදනකොට නුඹේ පණ බේරගෙන වැලි කතර එනකොට ඇවිදින්ට බැහැ කියපු නිසා කරමත් තබා ගත්තා අධික පිපාසයක් කිව් නිසා මගේ අසිපතෙන් උරහිස පලා ලේබොන්ට දීලා නුඹේ පිපාස සංසිඳෙව්වා ගංගාසබඩ පැලක් හදාගෙන ඉන්නකොට මේ කොටා ඔරුවක පාවෙලා ගඟේ ආවා මොහු මිනිස්සෙක් නිසා මොහුව මම ගඟෙන් ගොඩට අරගෙන අතු පැලට ගේනකොට නුඹ මේ මිනිස්සයාට කෙල ගැසුවා නමුත් අවසානයේ මොහුට පෙම් බැඳලා එදාමාව පර්වතය උඩින් පහළට තල්ලු කළා
මා මැරුණේ නැහැ. මම තමයි ඒ චුල්ල පදුම. මෙහෙම කියනකොට වට්ටියේ හිටපු අතපය නැති කොටා වෙවුලන්න පටන් ගත්තා. කුමරි පණ බයේ ගැහෙනවා. කොටා වට්ටියේ වෙවුලෙන කුමරි පණ බයේ ගැහෙනවා. ඉතා වටින චුල්ල පදුම නිරිඳුන් මේ ලෙස කියනවා. පුළුවනි මට නුඹලා දෙදෙනාගේ අද පණ නසාලන්න. ඒ වුණාට මාහට බෑනේ පව්කාරයෙක් වෙන්න. රජසෙබළුනි මේ දෙන්නව රටින් පිටු වහල් කරන්න. තෙජවත් මහ නිරිඳු වේදා සුළුවෙන් දඬුවමක් දුන්න. මේ දෙන්න වෙවුලනවා. චුල්ලපදුම රජතුමා කියනවා ඒ පර්වතයෙන් පහළට මාව තල්ලු කරපු දිනේ විශාල දිඹුල් ගහක් රැඳුණා. නුඹට කෙලෙහි ගුණේ නැති වුණත් අර සත්ත්ව කුලේ ඉපදුන තලගොයෙක් මට පිහිට වුණා. මට පුළුවන් නුඹලා දෙන්නගේ ජීවිත විනාශ කරන්න. නමුත් මා පෞකාරයෙක් වෙන්න කැමති නැහැ. රාගසබළුනි මේ දෙන්නව වහම රටින් පිටු වහල් කරන්න. අන්න රජතුමාගේ අනපිලිගත් රාගසබළු මේ අතපය නැති කොටාවත් මේ කුමරියවත් බරණැස් පුරවරින් පිටු වහල් කළා. මේ ආරංචිය සෑම නුවරක් පාසාම සැලවුණා. දැන් කිසිම කෙනෙක් උදව් උපකාර කරන්නේ අතපය නැති කොටාටත් මේ ගැහණියටත්. කන්න බොන්න අඳින්න නැතු ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරලා මරණයට පත් වෙලා අටමහරකාදියට වැටුණා. චුල්ලපදුම මහරජතුමා දානමාන පින් දහම් කරගෙන දන්ශාලාවල් දෙමින් රටවැසියාව පියෙක් වගේ පාලනය කරගෙන ආයුෂ කෙලවර වී චුතව ගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබුවා. චුල්ලපදුම ජාතක කතා වස්තුව මෙතකින් නිමාවට පත් වෙන අතර ඒ ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබ සැමටත් අප සෑම දිනාටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ පිහිට ආරක්ෂාව ලැබේවා. මරණින් මතු මටත් ඔබටත් අප සැමටත් අප වෙනුවෙන් මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. ඒ වාගේම දෙවියන්ටත් මේ පින් හේතු වාසනා වේවා. මට විරුද්ධ බණ පුරුදු කළ අමරදාස මගේ පියතුමාටත් මෛත්‍රී බුදුන් වහන්සේ බුදු වෙන නුවරක ඉපදෙන්න ලැබීමෙන් උන්වහන්සේ දේශනා කරන සුනිමල සුමිහිරි ඉමිහිරි මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කර ගන්නට ලැබීමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ පරම සුන්දර වූ අති රමණීය වූ අමා මහ නිර්වාණ සමාපත්තිය හේතු වාසනා වේවා කියලා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු. හමන සුළඟ සිසිල දැනී ආසිරි මල් සුවඳ ගිනි සුමන සමන් දෙවිය නිහෙල දීපය රැක දෙන්න අනී දිස්මු වෙන ගුරුලා වාහනේ වැඩ වසන අලංකාර විෂ්ණු දෙවියනි ඔබටයි සිරිලක් දිව ඉතිම් බාර රටටත් ජාතියටත් ආගමටත් සිත සැලසේවා අපටත් ඔබටත් සැමටම සැපත සතුට ලං වේවා